දෙදායේ පස්සේ ඉපදිච්ච එක බල්ලෙකුට තේරෙන්නේ නැහැ. එක බල්ලෙක්වත් නැහැ. බල්ලෙක් ඉන්නනේ කිසිම කතාවක් නැහැ. මේ රටට ජීවය දුන්නු මේ රටේ අපේ අපච්චිට වඩා කියන්නවත් වචන නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඒ මිනිස්සයා මැරෙනකන් අනදරකම් මේ හයිය මේව කරනවා. මම STF එකේ හිටු මිනිහෙක් මම දන්නවා රටේ වෙච්ච දේ අකුරටම දන්නවා. මේ බල්ලෝ ගැගුඩුවක් තේරෙන්නේ නැහැ. දෙදායේ පස්සේ ඉපදිච්ච එක බල්ලෙකුට තේරෙන්නේ නැහැ. එක බල්ලෙක්වත් නැහැ. මේ නාට්‍ය ප්‍රධාන තිරාජකයෝ නාට්‍යකාරයෝ එක බල්ලෙකුට තේරෙන්නේ නැහැ. මහින්ද මහත්තයා නැත්තම් ඔය බල්ලෙක්ට නාට්‍යයක් කරන්න පිටපතක් ලියන්න යකෝ වේදිකාවක් නෑ. එක වේදිකාවක් නෑ දැනගනියව්. එක වේදිකාවක් නෑ මහින්ද මහත්තයා නැත්තම්. ඒකට දෙල්ල ගැබුවත් දැනගනියව්. පවුලේ හරි ගෙදර හරි හරි එක බල්ලෙක් හරි විරුද්ධ වුණොත් ඒ බාරක් ගන්නවා යකෝ. උන් මරාගෙන මැරෙනවා. ඇයි ඔය බල්ලෙකුට පියා මහින්ද මහත්තයා මම නතුවද නුගේ ඉරෙන්න හයිය දුන්න පියා යකෝ. මේ හයිය දුන්න පියා ඒ මනුස්සයාට කරපු බඩු වැඩේට යකෝ පලිය ගන්න පුළුවන් එකම ක්‍රමේ මේක. වෙන ක්‍රමයක් තිබ්බනම් ඒකත් අපි කරනවා අනිවාර්යෙන්. දැන් මේ කරනවා. දැන් අපි අනිවාර්යෙන් කරනවා.